ආයුබෝවන් අස්සලාමු අලයිකුම්. මොකද වෙන්නේ ශ්‍රී ලංකා. අපි අද යන්න ගමන් ඉන්නේ කාන්තාරයේ තියෙන ෆාම් එකක් බලන්න. ඉතින් රස්නේ කාලේ තැම්බිලා සීත කාලේ පටන් ගත්ත ගමන් අපි පොඩ්ඩක් කාන්තාරේ පැත්තට ආවා ෆාම් එකක් බලන්න. මේ ෆාම් එක ඇත්තටම අබුදාබි අලයින් වල තියෙන්නේ. මේකේ විවිධාකාර සත්තු ඉන්නවා. අපි යමු ඒ සත්තු පොඩ්ඩක් බලාගෙන එන්න. මේ එළුවෝ ඉන්නේ. මේ කට්ටිය එක එක කැටගරි වල එළුවෝ ඉන්නේ. ඒ කට්ටියවට ඒ අදාළ කරන කැටගරි වලට කොටස් කරලා තමයි මේ කට්ටිය කොටුව හදලා තියෙන්නේ. ඔක්කොම එකට මික්ස් වෙන්න දාන්නේ. ඒ කට්ටියන්ගෙන් කට්ටියන්ට වයස් ප්‍රමාණයක් එක්ක වෙන් කරලා තමයි තියෙන්නේ. එතකොට මේව කට්ටිය දකින්නේ අපි යන්න පැය දෙකකට විතර කලින් ප්‍රසූත කරපු එළු අම්මා කෙනෙක් සහ ඒ පැටවුන්ගේ දර්ශනයක්. ඉතින් හරි සංවේදී මොහොතක් එකත් මේ ඉන්නේ කලින් ඉපදිලා දැන් පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්නවා. මේ කට්ටිය මාස 2-3 ඒ වගේ විවිධ කට්ටිය දරුවෝ ඉන්නවා. එතකොට මේ කට්ටිය දකින්න බැටළුවන්ගේ තව ප්‍රභේදයක් සහ මේ පැත්තෙත් ඒ වගේ තමයි. එහා පැත්තේ එළු අම්මලා සහ කිරිබොන අම්මලා මේ දරුවෝ ඉන්නවා. එතකොට මේ කට්ටියන කෑම දෙන විදිහක් තියෙනවා. මේ කට්ටියන්ට සාමාන්‍ය උදේට පුන්නක්කු සහ ඒ වගේ කෑම වේලක් ලැබෙනවා. දවල්ට සහ හැන්දෑවට සාමාන්‍යයෙන් පිදුරු තනකොළ වගේ කෑම වර්ග තියෙනවා. සහ මේ කට්ටියන්ට බෙහෙත් දෙන්න ඕනේ. බෙහෙත් වර්ග තියෙනවා මේ කට්ටියන්ට දෙන. ඒවත් සමග ෆුල් වීඩියෝ එකක් අවශ්‍ය නම් ඔය කට්ටිය අපිට කියන්න. අපිට එහෙම වීඩියෝ එකක් අරගෙන දෙන්න පුළුවන්. පරවි සහ කුකුල්ලු ඒ කට්ටියවත් මස් කන්න තමා හදන්නේ. බිත්තර සහ මස් ගන්න. පරවි මස් මෙහෙ කනවා. එතකොට ටයිමින් පරවි කියලා වෙනම පරවි ඉන්නවා. ඒ කට්ටිය ටයිමින් රේස් වලට මේ තමයි කට්ටියන්ගේ ස්ටෝ එක. සහ මේ කට්ටිය දකින්නේ කාන්තාරයේ නැව. ඇත්තටම මේ කට්ටියවත් මස් සහ රේස් දුවන්න ඒ වගේම ට්‍රැවල් කරන්න එන කට්ටියන්ට මේ කට්ටියන් පිටේ යන්න පුළුවන්. ඒවට වෙනම තියෙනවා. අපිට ඒක වීඩියෝ කට්ටයක් ගන්න බැරි වුණා. ඉතින් විශාල සත්තු සහ මේ කට්ටිය අහිංසකයි. වගේම දරුණු වෙන සත්තුත් ඉන්නවා. අතක් එහෙම ඇල්ලුවොත් සාමාන්‍ය අත කඩලා ගන්න පුළුවන් තරම් මේ කට්ටිය කියලා අපිට මෙතන වැඩ කරන කට්ටිය කිව්වා. මේ සත්තුන්ගේ හැසිරීම් රටා සහ මේ සත්තුන්ගේ සියලු විස්තර අපිට ගන්න දෙන්න පුළුවන්. මේ පොඩි වීඩියෝ එකකින් ඒක කරන්න අපහසු නිසා මම පොඩි විස්තරයක් විතරයි මේ විදිහට කියාගෙන යන්නේ. ඉතින් කාන්තාරයේ හැන්දෑවට මාරම ලස්සනයි. ඒ කියන්නේ ඒ අමුතු හීතල හුලඟත් එක්ක ඉර බැහැගෙන යනකොට වැලි කඳු අස්සෙන් ඒක මාරම ඇස් දෙකට ප්‍රියජනක රූපරාමුවක් වගේ නිකන් හරි අමුතු දෙයක්. ඉතින් මේ ජීවිත සත්තු සහ මෙතන ඉන්න ජීවිත ගැන කතා කරොත් ඇත්තටම මෙතන වැඩ කරන ජීවිත ගොඩක් අපහසුතාවයන් වලින් ඉන්න කට්ටිය අඩු පඩියකට මාර විදියට පැය 24 මේ කට්ටිය මේකේ කැප වෙලා ඉන්නේ සත්තු වෙනුවෙන්. එතකොට මේ කට්ටිය මේ කොටු සුද්ධ කරන්න ඕනේ. අසුචි ගෙනල්ලා වෙනම මේ වගේ ගබඩාවකට දාලා එතන බෑග් වලට ගහලා පුරවන්න ඕනේ. ඒ පුරවලා ඒව පොහොර විදියට එළියට යවනවා. මේ වැඩ කරන කෙනෙක්ගේ දෙකක් මම මෙවුවා පෙන්නන්නේ. අපේ ලංකාවේ ඉඳන් අලුතෙන් මේ රටවල් වලට ඇවිල්ලා ආතල් හොයන කට්ටියන්ට ආතල් නෙමේ ජීවිතය කියන එක පෙන්නන්න. මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙන්න හදන්න එපා. හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙයි. ඉතින් අපි මෙතනින් එළියට ආවා. අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. අපි එහෙනම් නැවත හම්බෙමු. ජය වේවා.